ජූලි 1 වනදා සිට වාහන ධාවනයේදී අනුගමනය කළ යුතු ආරක්ෂක යෝජනා ක්‍රම 85ක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. ඒ අනුව බස් රථවල ගමන් කරන මගීන් සඳහා ප්‍රවේශ පත්‍ර ලබා දීම අනිවාර්ය කරන බවත් ලංගම සහ පෞද්ගලික බස් රථ ධාවනයේදී ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර ඇති බවයි කොළඹ මධ්‍යම බස් නැවතුම් පොලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බිමල් රත්නායක මහත්මවරයා සඳහන් කළේ. එසේම ජූලි 1 වෙනිදා සිට අධිවේගී මාර්ගයේ රීදුරන්ට හා පසුපස ආසනවල මගීන්ටද ආසන පටි පැළඳීම අනිවාර්ය කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා. බස් රථ තරඟයට ධාවනය වීම වැළැක්වීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා. මේ සඳහා පියවරක් ලෙස 138 මාර්ගයේ ධාවනය වන බස් රථ සඳහා සමූහ සමාගමක් ආකාරයෙන් ස්ථාපිත කර ලංගම සහ පුද්ගලික බස් රථ සියල්ල එකතු කර දවස් අවසානයේදී ආදායම බෙදා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කරන බවයි ඔහු පවසා සිටියේ. දවසේ ආදායම ඔවුන්ට නොලැබෙන්නේ නම් බස් රථවල විනය සෑදීමට නොහැකි බවයි බිමල් රත්නායක අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.